අදත් ඔයාලා විතරනේ NNT YouTube channel එකට තවත් brand new video එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ අද ගොඩ කට්ටියට තමන්ගේ මුදල් සහ පෞද්ගලික තොරතුරු නැති වෙච්ච මෙන්න මේ ස්කෑම් ගැන. මේ ස්කෑම් ගැන අපි A to Z කතා කරනවා සහ මේකෙන් බේරෙන්න කොහොමද කියලාත් අපි කතා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝට යමු. වීඩියෝ යන්න කලින් මතක් කරනවා channel subscribe නොකරපු කට්ටිය දැන් channel subscribe කරලා වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් guys මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කතා කරන්නේ ස්කෑම් ගැන. ඔයාලා දන්නේ නැති වෙච්ච සමහරට මේ ස්කෑම් කියන්නේ මොකක්ද කියලා. සමහරු නම් දන්නේ නැති සමහරු දන්නේ නැතුව ඇති. ඉතින් මම මේ දෙගොල්ලන්ම කියනම්කෝ මේ ස්කෑම් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ මුදල් හරි නැත්නම් ඔයාගේ පෞද්ගලික තොරතුරු හරි තවත් කෙනෙක් වංචා සහගත ලෙස ඔයාගෙන් ලබා ගැනීම. ඉතින් මේක තමයි සරලවම කිව්වොත් ස්කෑම් එකක් කියන්නේ. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද ඔයා මේ ස්කෑම් එකට අහු වෙන්නේ සහ ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඉතින් guys මේ ස්කෑම් පවත්වා ගන්න එක විදි තියෙනවා. ඉතින් එක විදිහක් තමයි මේ Telegram ඊට පස්සේ WhatsApp හරහා නැත්නම් ඔයාට එන link කරහා. ඉතින් මේ තුන තමයි මම අද කතා කරන්නේ. ඊටදී අමතර දේවලුත් ඇති. ඉතින් මම සාමාන්‍යයෙන් famous වැඩක් කතා කරන්නේ. මොකද ගොඩ ඒවා කතා කරන්න බෑ වීඩියෝ දිග වෙන හින්දා. ඉතින් ඔයා ඉගෙන දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මුලින්ම. අපි මුලින්ම කතා කරමු Telegram එක හරහා කොහොමද මේ ස්කෑම් අපිට හම්බෙන්නේ කියලා. ඔයා මේනොට Telegram use කරනවා සමහරට මේ වගේ message වල තියෙයි. ඒ කියන්නේ නොදන්න කෙනෙක්ගෙන් ඔයාට message එකක් වෙලා තියෙයි. අපිත් එක්ක පැයක් හෝ දෙකක් වැඩ කරලා රුපියල් 2000ක් හෝ 2500ක් හොයාගන්න කැමති කියලා. ඉතින් සාමාන්‍ය ලංකාවේ හොන මිනිස්සෙක් කැමති රුපියල් 2500ක් හෝ 3000ක් පැයකින් දෙකකින් හොයන්න. ඉතින් එතකොට ඒ Telegram එකේ user ඉන්නේ. ඒ කියන්නේ ස්කෑම් කරන පුද්ගලයා නෙවෙයි ස්කෑම් එකට අහු වෙන පුද්ගලයා. ඉතින් එයා ඒකට කැමති වුණොත් එයාත් එක්ක chat එක continue වෙනවා ඉස්සරහට. ඉතින් ඊට පස්සේ එයාලගේ website එකක් ගැන කියලා ඊට පස්සේ register කරගන්න එයාලා. ඊට පස්සේ මුලින්ම ඔයාලට ෆ්‍රී ට්‍රයල් එකක් විතර රුපියල් 1500ක් හරි ඔහොම පොඩි කොයින්ස් ප්‍රමාණයක් දෙනවා. ඒකෙන් ඔයාලට රුපියල් 2000ක් හෝ 3000ක් වගේ පොඩි ගාණක් හම්බ වෙනවා. ඒක විතර ඔයාලට විත්ඩ්‍රෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මෙතනින් හොඳම දේ වෙන්නේ. මෙතනින් පස්සේ ඔයාලට කියනවා තවත් මේක ඉස්සරහට වැඩ කරන් යන්න ඕන නම් ඔයා මේකට සල්ලි ඩිපොසිට් කරන්න ඕන කියලා. ඊට පස්සේ එයාලා කරන්නේ එයාලගේ කට්ටියේ ඉන්න ඇඩ්මින්ලා සහ ෆේක් account වලින් හදාගත්ත group එකකට ඔයාව ඇඩ් කරන එක. ඉතින් ඊට පස්සේ එයාලා දවසින් දවසට ඔයාව වට කරගෙන ඔයාගෙන් සල්ලි ගන්න ඕන හින්දා බොරු ඩිපොසිට් කරපු ස්ලිප්ස් ඊට පස්සේ ප්‍රූෆ් ඒ වගේ ගොඩ ඒවා දානවා. ඉතින් එතකොට සමහරු හිතනවා මේක ඇත්තනේ කියලා එයාලත් සල්ලි ඩිපොසිට් කරනවා. ඊට පස්සේ කොහොම හරි ඔය විදිහට පළවෙනි විත්ඩ්‍රෝවල් එක ගන්නවා. ඊට පස්සේ එයාලා කියනවා මෙන්න මේ විදිහට තවත් සල්ලි දාන්න ඕන කියලා. ඒක ඒ විදිහට මුලින්ම රුපියල් 20000 50000 එහෙම ලක්ෂ ගණන් වලත් වෙන්න පුළුවන්. ඉතින් අන්තිමට කොහොම හරි මේ Telegram ස්කෑම් එකත් වෙන්නේ ඔයාගේ සල්ලි නැති වෙන එක. ඉතින් මම ඔයාලට දැන් දාන්නම් මේ වගේ මට ස්ක්‍රීන්ෂොට් සහ මේ වගේ තියෙන group. ඉතින් මම ඔයාලට කිව්වනේ මේකේ වෙබ්සයිට් එකක් කරා මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ වෙබ්සයිට් එකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දානවා මට එවපු. ඔයාලට දැන් බලන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එක. ඉතින් මම හිතනවා ඔයාලට මේ Telegram එක කරා වෙන දේ ගැන හොඳට පැහැදිලි ඇති කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම මේ ඕනිම කෙනෙක්ට සරලව තේරෙන විදිහට තමයි කියලා දෙන්නේ. සංකීර්ණව කියලා දෙන්න බෑ. මොකද මමත් ඒ තරමට මේ ගැන දන්නේ නැහැ. මමත් මේ දන්න කටින් සහ හොයලා ගත්ත තොරතුරු වලින් තමයි ඔයාලත් මේ කතා කරන්නේ. ඉතින් අපි මේ පාවිච්චි කරන Telegram app එක හරහා විතරක් නෙවෙයි ඔයාගේ WhatsApp එක හරහාත් අපි ස්කෑම් එකට අහු වෙන්න පුළුවන්. ඒක කොහොමද? ඉතින් ඔයා දන්නවා ඇති සාමාන්‍ය WhatsApp group තියෙනවා අපිට online item ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේකේ හැබැයි අපිට cash on delivery පහසුකම ගන්න බෑ. මේකේ තියෙන්නේ සල්ලි deposit කරලා තමයි item එක ගෙන්න ගන්න තියෙන්නේ. ඉතින් මේකටත් එක්තරා ආකාරයේ ස්කෑම් එකක් තමයි. ඉතින් අපි දන්නේ අපි සල්ලි දැම්මට පස්සේ මේකේ item එක එයිද නැත්නම් මෙයාලගේ අඩුම showroom එකක් හෝ shop එකක් හරි තියෙන තරක් අපි දන්නේ නැහැනේ. ඉතින් කොහොමද මේ WhatsApp ස්කෑම් එකක් හොයාගන්නේ? මේක ස්කෑම් එකක් කියලා මම අඳුරගන්නේ කොහොමද? ඉතින් මම දැන් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. මේ ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන මේ පොඩි ඩ්‍රෝන් එකක්. මේ ඩ්‍රෝන් එක රුපියල් 4000ක් වගේ මුදලට තමයි එයාලා සෙල් කරනවා කියන්නේ. ඉතින් මට එතනින් හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ ඩ්‍රෝන් එකක් හදන්න යන වියදමත් මේ රුපියල් 4000න් කවර් වෙන්නේ නැහැනේ. ඉතින් මොකද එතකොට මේ ඇයි මෙයාලා මේ 4000කට දෙන්නේ? ඉතින් ඒකවත් චුට්ටක් හිතන්න ඕනි මේ වගේ අයිටම් එකක් ඔය මිලදී ගන්නකොට. ඉතින් මේකත් එක්තරා ආකාරයක ස්කෑම් එකක් තමයි. ඉතින් මම ඔයාලට ආපහු කියනවා. ඉතින් මම මේ කතා කරන්නේ සරලවම ඔයාට ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඉතින් මේක ඊට වැඩි ගොඩක් ගැඹුරින් කතා කරනවත් පුළුවන්. ඉතින් ඒත් මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න විදිහට කතා කරන්න එපා. එන් තමයි සරලව උදාහරණත් එක්කම කතා කරන්නේ. ඉතින් දැන් අපි කතා කරමු ඊළඟ ස්කෑම් එක මොකක්ද කියලා. ඉතින් අපි මේ කතා කරන තුන්වෙනි ස්කෑම් එක ගොඩ කට්ටිය දන්නවා ඇති. හැබැයි මේක ස්කෑම් එකක් කියලා සමහරු දන්නේ නැහැ තාමත්. ඉතින් ඒ හින්දා තමයි මේ ගොඩ කට්ටිය ෂෙයා කරන්නේ. ඉතින් දැන් ඔයාලා තේරෙන්නේ නැති මම මොකද්ද මේ කියන්නේ කියලා. ඒක තමයි ඔයාට එන කාලෙන් කාලට එන නත්තල් gift කියලා එන links ඊට පස්සේ රජයෙන් දෙන ආධාර කියලා දෙන links ඊට පස්සේ මෙන්න මේ වගේ ගොඩ දේවල්. ඉතින් අපි කොහොමද මේක ස්කෑම් එකක් කියලා අඳුරගන්නේ? දැන් ඔයාලට මම ස්ක්‍රීන් එකේ දාලා පෙන්නන්නම් මේ වගේ ඩොමේන් එකක්. මේකේ ඔයාලට බලන්න පුළුවන් .xyz කියලා තියෙනවා. ඉතින් නැත්තම් ඔයාලට මෙතන බලන්න පුළුවන් .site කියලා. ඉතින් මෙන්න මේ වගේ වලින් තමයි ගොඩ මේ ස්කෑම් එන්නේ.
ඒ වගේම ඔයාලට මුලටම ගියාට පස්සේ මෙන්න මෙතන http කියලා හරි https කියලා හරි බලන්න පුළුවන්. මෙතනදී ඔයා සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඒවාට තියෙන https. ඒ කියන්නේ ඒවා security පැත්තෙන් හොඳයි. මේ http කියන එක සාමාන්‍යයෙන් දැන් use වෙන්නේ නැහැ. මොකද ඒක security පැත්තෙන් ටිකක් හොඳ මට්ටමක නෙවෙයි තියෙන්නේ. ඉතින් මේ link එක කරා අපි ගියොත් අපිට මොනවද වෙන්නේ? ඉතින් ඔයාගේ Chrome එකේ නැත්නම් web browser එකේ save වෙලා තියෙන ඔයාගේ fingerprint ඊට පස්සේ ඔයාගේ credit card හෝ debit card විස්තර ඊට පස්සේ password මේ වගේ දේවල් උත් යන්න පුළුවන්. ඒත් දැන් මෙතනදී මේ කාට එන ගොඩේ වගේ මේ පාවිච්චි වෙලා තියෙන ඇඩ් ක්ලික් කරලා එයාලට ඒ කියන්නේ මේ සයිට් එකේ ඕනර්ස්ලාට සල්ලි හම්බ කරන්න. ඉතින් ඒ කියුවේ ඔයාලා දැන් මේ සයිට් එකට ගියනස් බලන්න පුළුවන් මේකේ ප්ලේ වෙන ඇඩ් ප්‍රමාණය වැඩි. ඉතින් මේ ඇඩ් වලට Google හරහා ගෙවීමක් සිදු කරනවා. ඉතින් මේක හම්බෙන්නේ මේ සයිට් එකේ අයිතිකාරයට. ඒ කියන්නේ සයිට් ඕනර්ට. ඉතින් මේක තමයි මේ ගොඩ කට්ටියගේ ටාගට් එක. සාමාන්‍යයෙන් වැඩි විසිටර්ස් වල ප්‍රමාණයක් මේ සයිට් එකට ගෙන්න ගත්තොත් එයාට සාමාන්‍යයෙන් හොඳ ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඉතින් මේක තමයි මේ ලින්ක් ෂෙයා කරගන්න එකේ ගොඩක්ම අරමුණලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අර වගේ ඔයාගේ fingerprint card details ගන්න ඒවා නම් ගොඩක් දැන් අඩුයි. හැබැයි ඒවා නැතුවමත් නෙමෙයි ඒවා තියෙනවා. ඉතින් මම මේ හොයලා බලපු සයිට් වල තියෙන ගොඩක්ම මේ ඇඩ් සිස්ටම් එක. ඉතින් මේ ස්කෑම් වලින් අපි බේරෙන්නේ කොහොමද? ඉතින් මම මේ ගැන ඔයාලට සරලව කෙටියෙන් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් Telegram එකේදී ඔයා නොදන්න කෙනෙක් ඔයාලට මැසේජ් දාලා මේ වගේ ගානක් මේ වගේ කාලයක් විතර හොයන්න පුළුවන් කිව්වොත් ඒක පිළිගන්න එපා. ඒක ස්කෑම් එකක්. දෙවෙනි කාරණේ තමයි මේ WhatsApp හරහා විකුණන item. ඉතින් මේවා සාමාන්‍යයෙන් සාමාන්‍ය මිල මට්ටම තියෙනවා. වාට තේරෙනවනේ මේක cost එක කොච්චරක්ද මෙහෙම කියලා. ඉතින් ඒ මිල මට්ටමට වඩා පහත ඉන්නේ. ඒ කියන්නේ අඩුයි නම් ඔයා ඒක මිලදී ගන්න එපා. ඒ කියන්නේ ඒක cash on delivery තියෙනවා නම් ගන්න එක ඒතර අවුලක් නැති වෙයි සමහර විට. ඒත් ඔයා සල්ලි deposit කරලා ගෙන්න ගන්න තියෙනවා නම් ගෙන්න ගන්න එපා. ඒ ස්කෑම් ගොඩක් දුරට. ඉතින් තුන්වෙනි කාරණේ තමයි අපි අන්තිමට කතා කරේ. ඒ තමයි අර .xyz කියන link වගේ ඒවා එවන්නේ. අන්න ඒවටත් යන්න එපා. ඒවට අඳුර ගන්න පුළුවන් විදිහට මම ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ ඔය අනිවාර්යෙන් ඒක http ද ඊට පස්සේ ඒකේ අන්තිමට බලන්න .xyz හෝ .site කියලා ඇති. මෙන්න මේ වගේ තියෙන link වලට යන්න එපා. ඉතින් guys මම හිතනවා ඔයාලට මම සරලව විනාඩි කිහිපයක් තුළ කතා කරපු මේ පොඩි දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට තේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මම ඒ වගේ හැම එකකටම රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු. මම නෙත් වෙනවා අන්ජන.